දැන් ජනතාවාදී ආණ්ඩුවක් තියෙන්නේ. ඒ ජනතාවාදී ආණ්ඩුවක් කියලා කියන්නේ මොකද්ද? මොකද මේකත් මං හිතන්නේ අපි තරුණ පරම්පරාවක් විදිහට අපි තේරුම් ගන්න ඕනේ. මීට පෙර අපේ රටේ ආණ්ඩු තිබිලා තියෙනවා. පාර්ලිමේන්තු තිබිලා තියෙනවා. පළාත් පාලන ආයතන තිබිලා තියෙනවා. ඒව ඔක්කොම එක්ක තනි පුද්ගලයෙක් නැත්නම් තනි කණ්ඩායමක් මත තමයි ඒ ආණ්ඩු පැවතුනේ. නිසා ලංකාවේ පළවෙනි වතාවට අපි ඇයි ඒක ජනතාවාදී ආණ්ඩුවක් කියලා කියන්නේ? ජනතාවාදී ආණ්ඩුවක් කියලා කියන්නේ අපේ ජනාධිපති සහෝදරය විතරක් නෙමෙයි. අපේ අගමැති සහෝදරි විතරක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ 159 විතරක් නෙමෙයි. පළාත් පාලන ආයතනවල ඉන්න පිරිස විතරක් නෙමෙයි. ඒකත් හා බැඳුණු ජනතාවගේ එකතුවක් තමයි ජනතාවාදී ආණ්ඩුව කියලා කියන්නේ. එහෙම නැතුව පාර්ලිමේන්තුවවත් විධායක ජනාධිපති ධූරයවත් ඒ වගේම පළාත් පාලන ආයතනවත් පළාත් සභාවත් ඒ නිලධාරීන් එක විතරක් නෙමේ ආණ්ඩුව කියලා කියන්නේ. ආණ්ඩුව කියලා කියන්නේ ජනතාවාදී ආණ්ඩුව කියලා කියන්නේ සමස්ත ජනතාව වෙලාගත් දැවැන්ත ජන පෞරකින් ගොඩනැගෙන ජනතාවාදී ආණ්ඩුව. ඒක නිසාම අපිට මම මුලින් කිව්වා වගේ අපිට පෙර තිබුණ අභියෝගයක් අපේ රටේ දූෂිත දේශපාලනය පරාජය කරන්නේ කොහොමද? නීති ආධිපත්‍ය කොහොමද නැවත ස්ථාපනය කරන්නේ? ඔවුන්ට කොහොමද දඬුවම් දෙන්නේ කියන අපිට අභියෝගයක් තිබුණා. අප ඒක සාර්ථකව ජයග්‍රහණය කරමින් තියෙනවා. දැන් අපිට තියෙනවා එකින් එකට අභියෝග ජයග්‍රහණය කරමින් අපේ රටේ ජනතාවටත් අපේ තරුණ පරම්පරාවටත් මේ රැක ගැනීම වෙනුවෙන් අපිට සටනකට අපිට අවතීර්ණ වෙන්න වෙනවා. ඒ වෙනුවෙන් අප හිතනවා අපේ රටේ තරුණ පරම්පරාවේ මූලික වශයෙන් අපිට කරුණු පහකින් අපිට අපේ රටේ තරුණ තරුණියන් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා, අපි ආරාධනා කරනවා අපේ තරුණ පරම්පරාවට ඔබව වෙන්දටත් වඩා දැන් රටට අවශ්‍ය වී තිබේ. ඔබ ඕනෑ කර තිබේ. ඒක නිසා අපි දන්නවා ජනතාවාදී ආණ්ඩුවේ එහි බලය තියෙන අපේ රටේ තරුණ පරම්පරාව ගාව. ඔවුන් තවත් අපට ඕනා කර තිබේ. තවත් ඔවුන්ගේ වගකීම් අපට ඕනා කර තිබේ. ඒක නිසා ඒ වෙනුවෙන් විශේෂයෙන්ම පළවෙනි එක තමයි රට ගොඩනගන අපිට තරුණ පරම්පරාවක් ඕනේ. ඒ නිසා මේ රට ගොඩනගන්න තරුණ පරම්පරාවක් ඕනේ. ඒ කොටස්කරුවන් වෙන්න කියලා අපි තරුණ තරුණයන්ට ආරාධනා කරනවා. ඒ වගේම නව දේශපාලන සංස්කෘතිය ගොඩනැගිලා තියෙනවා. ඒක නිසා අපි දන්නවා අර පරාද වුණු පරඩැල් ඒ වගේම පරාද වෙමින් තියෙන හොල්මන් අවතාර නැවත දඟලන්න පටන් අරන් තියෙනවා. නමුත් අපිට තරුණ පරම්පරාවට ඕනේ නව දේශපාලන සංස්කෘතිය පදනම් කරගත්ත නව තරුණ තරුණයන් අපිට ඕනකම තියෙනවා. ඒ වගේම මේ ජනතාවාදී ආණ්ඩුවේ ජනවරම සුරකින්න තරුණ පරම්පරාවක් අපිට ඕනකම තියෙනවා. ඒ වගේම මේ ජනතාවාදී ආණ්ඩුව රකින්න තරුණ පරම්පරාවක් අපිට ඕනකම තියෙනවා. ඒ වගේම පස්වෙනි කරුණ තමයි රටට ආදරයේ තියෙන විශේෂයෙන්ම රටට ආදරය කරන සහකම්පනයේ තියෙන දේශප්‍රේමී තරුණ ව්‍යාපාරයක් අපිට ඕනකම තියෙනවා. තරුණයෝ ඕනකම තියෙනවා. ඒක නිසා ඒ වෙනුවෙන් අප සූදානම් වෙනවා විශේෂයෙන්ම එළඹෙන 16 වෙනිදා සිට ඉඳන් youth summit නමින් රට හදන තරුණ බලය කියන තේමාව මත පදනම් කරගෙන අපේ රටේ සිංහල, දෙමළ, බර්ග, මුස්ලිම්, මැලේ සියලු සහෝදර සහෝදරියෝ තරුණ සහෝදර සහෝදරියෝ මේ වැඩේට අපි එකතු කරගන්න. ඒක නිසා ඒකෙන් අපි බලාපොරොත්තු වෙන දේ තමයි මේ 16 වෙනිදා ඉඳන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මට්ටමින් අපි මේ වැඩේට 16 වෙනිදා ඉඳන් අපි ආරම්භ කරනවා. ඊට පස්සේ මේක දිස්ත්‍රික් මට්ටමට එනවා. ඒ වගේම ජාතික මට්ටමට එනවා. ඒක නිසා අපි ආරාධනා කරනවා අපේ රටේ සියලු තරුණ පරම්පරාවට මේ වැඩ කටයුත්ත සඳහා ඔබ දැන් නායකත්වය දෙන්න. ඒක නිසා අපිට තව අලුත් තරුණයන් ඒ වගේම තරුණියන් නායකාවන් බවට වෙන්න අපිට අවශ්‍යයි. අපි සූදානම් මේ හැදෙන සමාජවාදී තරුණ සංගමේ ඒ වගේම youth summit එක තුළ අලුත් තරුණ නායකාවන් රැසක් අපේ ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ජාතික මට්ටමින් හඳුන්වා දෙන්න. ඒ තමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. නිසා මූලික අරමුණ මත පදනම් කරගෙන අපිට ඕනකම තියෙනවා අපේ රටේ විශේෂයෙන්ම රට හදන්න තරුණ පිරිසක් අපි සූදානම් මේකට පෙරමුණ ගන්න. ඒ වගේම අපේ නව දේශපාලන සංස්කෘතිය මත පදනම් කරගෙන අපි තරුණ තරුණියන් ගොඩනගන්න අපි සූදානම් වෙනවා. ඒ වගේම මේ ජනවරම රකින්නත්, ඒ වගේම ආණ්ඩුව රකින්නත්, ඒ වගේම රටට ආදරය කරන දේශප්‍රේමී තරුණ ව්‍යාපාරයක් ගොඩනගන්න අපි සූදානම්. ඒ වෙනුවෙන් අපේ රටේ ඉන්න තරුණ තරුණයන්ට අපි ආරාධනා කරනවා. ඒක නිසා විශේෂයෙන්ම ඔබ මාධ්‍ය හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ පණිවිඩය අපි අරගෙන යන්න. ඒක නිසා අපේ රටට ආදරය කරන සිංහල, දෙමළ, බර්ග, මුස්ලිම්, මැලේ සියලු තරුණ තරුණයන්ට අපි ආරාධනා කරනවා එන්න මෙහි වගකීම්, මෙහි නායකයෝ ලෙස ඔබට අපි අවස්ථාව දෙන්න සූදානම්. ඒ වගකීම් ගන්න කියලා අපි ආරාධනා කරනවා.